මේ තියෙන්නේ මාස 6ක් වුණත් කල් තියාගන්න පුළුවන් විදියට හදාගත්ත අඹ චට්නි එකක්. මේක හදාගත්තාම පාන්, රොටි, බත් මේ ඕන එකක් එක්ක රසට කන්න පුළුවන්. මේ වගේ අඹ චට්නි එකක් හදලා තියාගත්තාම ඔෆිස් යන අයට, බෝඩින් වල ඉන්න අයට එහෙම හරිම ලේසියි. රසට වගේම මේ වගේ ලස්සන පාටට කල් තියාගන්න පුළුවන් විදියට මේක හදාගන්න විදිය මේ වීඩියෝ එකෙන් අරන් ඇවිත් තියෙනවා. වීඩියෝ එකේ අවසාන වෙනකම බලන්න කියලා ඔයාලට මතක් කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ අඹ චට්නි එක හදන්න මම මෙතන හොඳට පැහුණු අඹ ගෙඩි දෙකක් අරගෙන තියෙනවා. මේ දෙකේ බර ග්‍රෑම් 600ට ටිකක් වැඩියෙන් තියෙනවා. මේ වගේ හොඳට පැහුණු කහ පාට අඹ තමයි අපි අඹ චට්නි හදන්න ගන්නේ. දැන් මේ කොළ පාට පොත්ත අයින් කරගන්න ඕන. ගොඩාක්ම අමුත් නැති, ඉදුණුත් නැති අඹ තමයි ගන්න ඕන. දැන් අපි මේක පොඩි කෑලි වලට කපා ගන්නවා. ඔයාලට මේක කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. මේක ටිකක් පොඩියට කපා ගන්නවා නම් හොඳයි. එතකොට මේ අඹ කෑලි හොඳට තැම්බෙනවා. මෙන්න මේ වගේ පොඩියට කපා ගන්නවා. මේ තියෙන්නේ කපාගත්ත අඹ ටික. මෙතන පොඩියට කපාගත්ත අඹ ග්‍රෑම් 500ක් තියෙනවා. දැන් අපි මේ කපාගත්ත අඹ ටික මැටි ඇතිලියකට දාගන්නවා. මේ අඹවල තියෙන ඇඹුල් ගතිය සහ අපි මේකට විනාකිරිත් එකතු කරන නිසා නොන් ස්ටික් වගේ භාජනවල මේක හදන්න එපා. මේ වගේ මැටි භාජනයක් ගන්න. දැන් මේ අඹ ග්‍රෑම් 500ට සීනි ග්‍රෑම් 300ක් එකතු කරගන්නවා. සීනි ටිකත් එකතු කරලා මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගන්න ඕන. අපි මේ අඹ චට්නි එක කල් තියාගන්න හදන නිසා වතුර එකතු කරන්නේ නැහැ. මේ අඹවල තියෙන තෙත ගතියම තමයි මේක තඹගන්නේ. ඒ නිසා අපි මේක කලවම් කරලා පියනකින් වහලා පැය භාගයක් විතර තියාගන්නවා. එතකන් අපිට පුළුවන් මේකට අවශ්‍ය කුළුබඩු ටික ලෑස්ති කරගන්න. මම මෙතන අරගෙන තියෙනවා සුදු ලූණු, කුරුඳු, ඉඟුරු, එනසාල්, කරාඹු නැටි. ඔයාලට තියෙන දේවල් ගන්න. දැන් මේ ටික පොඩ්ඩක් කොටා ගන්න ඕනේ. එහෙම නැත්නම් අඹර ගන්න. මේ තියෙන්නේ පැය භාගයකට විතර පස්සේ. මෙන්න මේ වගේ අඹවල තියෙන වතුර එළියට ඇවිත් තියෙනවා. මේ වතුරෙන් තමයි අඹ ටික තැම්බෙන්න ඕන. දැන් අපි මේක ලිපේ තියාගන්නවා. මේකට ලුණු තේ හැඳි 1/2ක් එකතු කරගන්නවා. ඒ වගේම ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක් එකතු කරගන්නවා. දැන් මේ ටික කලවම් කරලා මේ වගේ පියන වහලා අපි මේක අඩු ගින්දරේ තැම්බෙන්න තියාගන්න ඕන. ටිකක් වෙලා තැම්බෙනකොට මෙන්න මේ වගේ අඹවල තියෙන වතුර එළියට ඇවිත් තියෙනවා. මේ වතුරෙන් තමයි අඹ ටික තැම්බෙන්න ඕන. අපි මේක සැරින් සැරේ හොඳට කලවම් කරගන්න ඕන. මේ වගේ ටිකක් වෙලා තැම්බෙනකොට මේ අඹ කෑලි වටේට විනිවිද පේන ගතියක් එනවා. මේ වෙලාවේදී අපි කොටාගත්ත කුළුබඩු ටික මේකට එකතු කරගන්නවා. මේ ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. මේ ටික එකතු කරගත්තාම මේ අඹ චට්නි එකට හොඳ රසක් එනවා. දැන් ටික ටික මේකේ තියෙන වතුර ගතිය අඩු වෙනවා. දැන් අපි මේකට මිරිස් කුඩු මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. මිරිස් කුඩුත් එකතු කරලා මේක හොඳට කලවම් කරගන්නවා. මේ අඹ චට්නි එකේ ලස්සන පාට එන්නේ අපි මේ එකතු කරන මිරිස් කුඩු සහ සීනි දිය වෙලා හැදෙන පැණි එකෙන්. මේ විදියට හැදුවාම ලස්සන පැණි පාටට මේ චට්නි එක හදාගන්න පුළුවන්. දැන් අපි මේකට විනාගිරි මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. විනාගිරිත් එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න ඕන. මේකට විනාගිරි එකතු කරගන්න අත්‍යවශ්‍ය නැහැ.
විනාකිරි නැතුවත් මේක හදාගන්න පුළුවන්. දැන් අපේ අඹ චට්නි එක හරි. මෙන්න මේ වගේ අඹ කෑලි ටිකක් ඇකිලිලා වගේ තියෙන්නේ. ඒ වගේම මේ පැණි එකත් ටිකක් උකු වෙලා තියෙන්නේ. මෙන්න මේ ගානට තමයි අපි අඹ චට්නි එක හදාගන්නේ. දැන් අපේ අඹ චට්නි එක හරි. අපි ලිප ඕෆ් කරගන්නවා. අපි ලිප ඕෆ් කරලා මේකේ රස්නේ අඩු වෙන ටිකක් තියාගන්න ඕන. දැන් ටිකක් රස්නේ අඩු වෙලා තියෙන්නේ. දැන් මේක කල් තියාගන්නව නම් මේ වගේ වීදුරු බෝතලයක් පිරිසිදු කරලා ජීවාණුහරණය කරලා ගන්න. මේකේ වතුර පොඩ්ඩක්වත් තියෙන්න බෑ. දැන් හදාගත්ත අඹ චට්නිය රස්නේ තියෙද්දිම මේකට පුරව ගන්නවා. මේ වගේ හැන්දෙන් ටිකක් අද කරගන්න. දැන් පියන වහලා හොඳට තද කරන්න. මේක පියන අරින්නේ නැතුව මාස 6ක් විතර කල් තියාගන්න පුළුවන්. පියන ඇරියට පස්සේ ෆ්‍රිජ් එකේ තියලා පාවිච්චි කරන්න. මේක ගන්නකොටත් වතුර නැති පිරිසිදු හැන්දකින් ගන්න. එතකොට මේක නරක් නොවි කල් තියාගන්න පුළුවන්. ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලලා පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවොත් එක්කත් share කරගන්න. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. සුබ දවසක්.